දැන් පුතේ මේ සිතන්න මොහොතක් පුංචි බය අපි සිතන්න මොහොතක් ගැටලුවක් 191. ඔයාලත් එක්ක රෙකෝඩ් කරන්න හිතුණා. පොඩ්ඩක් බලමු මොකද්ද ගැටලුව කියලා. A සහ B නගර දෙකක් තියෙනවා පුතේ. සෑම පැය භාගයකට වරක්ම නගර අතර බස් රථ ධාවන වෙනවලු. පැය භාගයකට සැරේ පුතේ. එක් නගරයක සිට අනෙක් නගරයට යාමට පැය 3ක් ගත වේ. ඒ අනුව පෙරවරු 10ට A නගරයෙන් පිටත් වූ බස් රථයට ගමන අතරතුර හමුවන B නගරයෙන් පැමිණෙන බස් රථ ගණන. ඉතින් පුතේ ගෲප් එකට දාලා තිබ්බ සමහර අය ගොඩක් අය කීපදෙනෙක් පිළිතුරු එවලා තිබුණා. කාගේවත් නිවැරදි පිළිතුරු නම් ලැබිලා තිබුණ නැහැ. ඉතින් මට හිතෙනවා ඔයාලත් එක්ක පොඩ්ඩක් සාකච්ඡා කරලම YouTube කරා අනිත් යාළුවන්ටත් ගැටලුව යොමු කරොත් හොඳයි කියලා. මේකෙන් කියන විදිහට පුතේ නැවතත් පැහැදිලි කරලා දැන් පුතේ පැය භාගෙන් භාගයට බස් යනවා නේද? මෙහි A නගරෙන් උදාහරණයක් පුතේ උදේ 8ට A නගරෙන් යනකොට B නගරෙන් 8 එකක් පිටත් වෙනවා. A නගරෙන් 8:30ට යනකොට B නගරෙන් 8:30ට එකක් පිටත් වෙනවා. දැන් පුතේ මේ විදිහට යනකොට බස් එකට යන්න පැය 3ක් ගත වෙනවලු සාමාන්‍යයෙන් නේද? පැය 3ක් එක යුතු. දැන් මේ ගාන දීලා තියෙනවා පැය 3ක් කියලා. right. එතකොට මේක අහන අපේ 10ට පිටත් වූ බස් රථේ. ඒ නගරයෙන් පුතේ 10ට පිටත් වූ බස් රථේ. ඉතින් මම පුංචි උදව්වක් කරන්නම්. මේ බස් එක පුතේ B නගරේ ළඟා වෙන්නේ 11 12 1. ඒ කියන්නේ පස්වරු 1ට. පැය 3ක් යනවා. එතකොට පුතේ A නගරේ ඉඳලා B නගරයට යනකොට මගදී හමු වෙනවනේ B නගරේ ඉඳලා එන බස් කීයක් හමු වෙනවද කියන්න බලන්න ගාලා පිළිතුරු කැමති අය. සර් පහක්. නමත් එක්ක කියන්න බෑ. සර් සෙනිත් පහක්. දෙනිත් 5යි. අනිත් අකෙන් කීයද? 7. 7යි. ආයි. දෙහංස විනුල්ල කියන්න. චාරුම ජනුදී නෙතුල් සෙනිත් කිසුම් right. ඉතින් පුතේ පුංචි පහේ අපේ විශේෂත්වය ඒකයි නේද? දැන් ගැටලු 192. ඉතින් පුතේ මීට අමතරව තව විශේෂ වැඩසටහන් ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවෙන් ගොඩාක් තියෙනවා පුතේ YouTube channel එකේ බලන්න නේද? ගොඩක් ඒවා ඉතින් කොහොම කෙනෙකුට බලන්න පුළුවන් විදිහට තියෙනවා. සමහර ඒවා හයිඩ් කරලා තියෙනවා. ඒ කියන්නේ පන්ති දරුවන්ට ඉල්ලුවක් දෙන ඒවා තියෙනවා නේද? right. නොමිලුණත් හැමදේම නිකන් දෙනකොට අගයන්නේ නැහැ නේ. ඒක නිසා හංගලක් තියෙනවා සමහර ගැටලු. ඉතින් කැමති කෙනෙක් ඉල්ලලා ගන්න පුළුවන්. right. ඉතින් පුතේ තවත් කාගෙද උත්තර කියන්න කැමති? right. එහෙනම් මම යන්නම්කෝ පැහැදිලි කරන්න. මේ මම පොඩි ප්‍රශ්නයක් අහන්නකෝ. දැන් පුතේ ඔන්න 10ට A නගරෙන් පිටත් වෙනවා. right. එහෙනම් පුතේ 10ටම දැන් B නගරේ ඉඳලා එන බස් එකකුත් එනවනේ. මෙයා පිටත් වෙන්නකොටම B නගරේ ඉඳලා එන බස් එකක් එනවා. ඒ බස් එක ගිහින් පිටත් වෙන්න ඇත්තේ කීයටද? මේ A නගරයෙන් දැන් 10ට යනකොට B නගරයෙන් පිටත් වෙච්ච බස් එකක් ගමන නිම කරලා ඔන්න A නගරයට ළඟා වෙනවා. ඒ කී එහෙනම් ඔන්න ඒ කියන්නේ පුතේ B නගරේ ඉඳලා ආපු බස් එක A නගරයට ආවේ උදේ 10ට. අන්න. එතකොට තමයි පුතේ A බස් එක යන්නේ. එහෙනම් මෙතනින් තමයි වැඩේ පටන් ගන්න වෙන්නේ. කියන්න බලන්න 10ට ආපු බස් එක B නගරෙන් පිටත් වෙන්න ඇත්තේ කීයටද? පැය 3කට කලින් කීයටද? 7ට සර්. 7ට සර්. 7ට. අන්න හරි. පුතේ අන්න එතනින් වැඩේ පටන් ගන්නකො. එයා පිටත් උනේ පුතේ 7ට. අන්න පටන් ගත්තා. right. එහෙනම් පුතේ A නගරෙන් ගියපු බස් එක B නගරයට යනකොට කීය වෙනවද? මං ඉස්සලා ගානේ කිව්වේ පුංචි උදව්වක් කරන්නම් කියලා. කීය වෙනවද? පස්වරු 11 වෙනවා. 11 නම් යන්න බෑ නේද? 10න්නේ පුතේ පිටත් උනේ. 11 12 1 අන්න පස්වරු 1. දැන් පුතේ හිතන්න ඕනේ. සිතන්න මොහොතක් කියන්නේ ඒකයි. හිතන්නකෝ දැන් මේ පන්ති පුතේ ඔන්ලයින් පන්තියේ කිසිම දරුවෙක් නිවැරදි පිළිතුර එවලා තිබුණේ නැහැ. දැන් ඔයාලගේ උත්තර හරිද කියලා බලමු. ෆිසිකල් පන්ති පුතේ මම පහ ශ්‍රේණියේ පන්ති 11ක් කරනවා. ওই 11න් එක දරුවෙක්වත් තාම මට පිළිතුර එව්වේ නැහැ. ඉතින් අර මට හිතෙනවා මම මේ සියඹලා විකුණලා අන්තිමටම පුතේ අර සියඹලා කතාවක් තියෙන්නේ නේද?
සියඹලා වික්කම නැද්ද කියලානේ ගෙනාවෙම නැද්ද දාන්නේ නේද? පොතු බර අයින් කරනවා, ඇට බර අයින් කරනවා. ඒ වගේ පුතේ මට හිතෙනවා දැන් ප්‍රශ්න කරලා 190 ගණන් කරලා ළමයින්ගේ ඔළුව හදලා ප්‍රශ්නයක් දුන්න ගමන් බෑනේ. ඉතින් මට දුකත් හිතෙනවා නේද? එහෙම වෙන්න එපා. හොන්දට හිතන්න පුතේ. ප්‍රශ්නයක් දිහා හිතන්න. එහෙනම් මේ ප්‍රශ්නෙට බහින්නේ පුතේ මෙන්න මෙතනින්. මේ බලන්න. ඔන්න 7ට පිටත් වෙච්ච බස් එක පුතේ දැන් ඒ නගරේ මෙයාට මුණ ගැහෙනවා. ඊළඟට එකට අන්න පස්සුරු එකට පුතේ මෙයා යනකොට B නගරේදී එතනින් බස් එකක් පිටත් වෙනවා. එහෙනම් පුතේ 7 ඉඳ 7 සහ 1 අතර සියලුම බස් එතනදී අයිති වෙනවා. 7 සහ 1 අතර සියලුම බස් අයිති වෙනවා. අතර කීපොතින් අනේ ගන්නෙම නැහැ මුල අග. ඔයවා කියලා දුන්නේ පුතේ ඔයාලා 3 වසරේ ටීචර් නේද? කට කහනවට නෙවෙයි නේද? එහෙනම් ඔන්න පුතේ ඔන්න 7ට බස් එකක් පිටත් වෙන එක දැන් මෙයාට හමු වෙනවා. හැබැයි පුතේ මෙයා ගණන් ගන්න ඇයි? 7 එක එනවත් එක්කම තමයි 10 පිටත් වෙන්නේ. එහෙනම් 7 නොසලකා හරිනවා. ඊළඟට පුතේ 7යි 30 8ට 8යි 30ට 9ට 10ට නේද 9යි 30ට 10ට මේ බස් ඔක්කොම ටික හමු වෙනවනේ. මේ බස් ඔක්කොම ටික හමු වෙනවා. හැබැයි පුතේ මෙයා දැන් තාම 10 බස් එක දැන් නේද? දැන් තව මේ කාලයක් යනවනේ. තව පැය 3ක් යනවනේ. එහෙනම් 10යි 30 හමු වෙනවා. 11 හමු වෙනවා. 12 නේද? 11යි 30 12 12යි 30 අන්න පුතේ බස් එක B නගරයට යනවත් එක්කම එතනින් බස් එකක් පිටත් වෙනවා. ඒක ගණන් ගන්නෙත් නැහැ. සිට තෙක් නම් මුල අග දක්වා ගන්නේ නැහැ අග අතර කීවොතින් අනේ ගන්නෙම නැහැ මුල. එහෙනම් පුතේ 7 ගන්නෙත් නැහැ. 1 ගන්නෙත් නැහැ. අනිත් බස් ඔක්කොම ටික හමු වෙනවා. එහෙනම් බස් කීයක් හමු වෙලාද? ගණන් ගන්න බලන්න 1යි 2යි කෝ ගණන් ගන්න ඕනේ. 9යි 4යි 6යි 7යි 8යි 9යි 10යි 10යි එහෙනම් කීයද උත්තරේ? 11යි 11යි. බලන්නකො නේද? පුතේ ගැටලුවෙන් ගැටලුවට හිතන්න නේද? හොඳට හිතලා උත්තර දෙන්න නේද? ආවට ගියාට පිළිතුරු දෙන්න එපා. දැන් පුතේ විභාග රටාව වෙනස්නේ නේද? ඒක නිසා අවශ්‍යතාවයක් තියෙන දරුවෝ මාත් එක්ක ඉන්නව නේද? right. සමහර දෙමව්පියෝ පන්ති වල දාන්නේ ළමයි ඉන්න සංඛ්‍යාව බලලානේ. 1000ක් ඉන්නවනම් 2000ක් ඉන්නවනම් අන්න පන්තිය කියලා දානවා නේද? right. ඉතින් මගේ පන්තියේ පුතේ එහෙම නැහැ. ලොකු ළමයි පිරිසක් නැතුණා නේද? ඉන්න දරුවෝ පුතේ හොඳට කණ්ඩායමක් විදිහට එකතු වෙලා හොඳ ගමනක් යන්න මේ උත්සාහ කරන්නේ නේද? right. එහෙනම් හොඳට හිතලා උත්තර දෙන්න නේද? right. එහෙනම් අද අපි පන්තිය දැන් පටන් ගනිමු. එහෙනම් පුතේ 193 වෙනි ගැටලුවත් මම කැමතියි ඔයාලත් එක්ක මේ විදිහට රෙකෝඩින් එකක් විදිහටම යන්න මම සමහර දවස්වල තනියම රෙකෝඩ් කරනවා. ඔව් පුතේ. සර් මං අර Google එකත් එක හොයාගත්තා සර්. right පොඩ්ඩක් ඉන්න මම මේ රෙකෝඩින් එක අපි නතර කරලා ඉමු නේද? right. එහෙනම් YouTube නරඹන සියලුම දරුවන්ට සහ වැඩිහිටියන්ට නේද? මම දන්නවා ගුරුතුරුත් නරඹනවා. ඔය සියලු දෙනාට නම් පුතේ සුබ දවසක් වේවා. 193 ගැටලුවෙන් නැවතත් හමු වෙමු. කියලා මම ඒ අයට සමුදෙනවා. පන්තියේ ඉන්න දරුවෝ විදිහටම ඉන්න. right.